හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද vlog එකෙන් අරගෙන ආවේ ස්ටඩි ලීව් එකේ ගෙදර ගෙවුණු දවසක්. ඉතින් මේ vlog එක රෙකෝඩ් කළා ටික දවසක් කියන්නේ දැන් මාසෙකට විතර කිට්ටු වෙන මුට්ටු වෙනවා. මොකද අපි එක්සෑම් තියන්න තිබ්බේ නොවැම්බර් අන්තිම සහ දෙසැම්බර් මුල. ඉතින් ඒ වුණාට රටේ ඇතිවෙච්ච වාතාවරණය නිසා අපේ එක්සෑම් පෝස්ට්පෝන් වුණා. ඉතින් ස්ටඩි ලීව් එක තිබ්බේ නොවැම්බර් මුල. ඉතින් මේ නොවැම්බර් මුල රෙකෝඩ් කරපු vlog එකක් තමයි. ඉතින් එදා උදෙන්ම ඇහැරිලා මූණකට හොදගෙන කාලා බීලා හැම මම පොත් මේසය අස් කරන්න පටන් ගත්තා ටිකක් පාඩම් කරන්න හිතාගෙන. මොකද ඉතින් මේ දවස් එක්සෑම් එකට ලෑස්ති වෙන දවස්නේ. ඉතින් ටිකක් පාඩම් කරලා ආයෙත් මම ලෑස්ති වුණේ මල්ලිව ගන්න යන්න. මොකද ඒ දවස්වල අපේ මල්ලිට නංගිට ස්කූල් එකේ එක්සෑම් තිබ්බා. ඉතින් මල්ලි නංගිලා වෑන් ස්කූල් වෑන් එකේ ගෙදර එනවා. ඒ වුණාට මල්ලිට after school swimming practice තියෙනවා. ඉතින් මම එයාව ගන්න තමයි මේ යන්නේ. ඉතින් මල්ලිව ගන්න යන ගමන් මගේ hair serum එකත් අරගෙනම තමයි මම ගියේ. ඉතින් මම නාලා කොණ්ඩේ වේලුණාම කොහේ හරි යනකොට මෙන්න මේ වියානා hair serum එක තමයි මම use කරන්නේ. ඉතින් මම ඒකත් අරගෙන මම මල්ලිව ගන්න ස්කූල් එකට ගියා. ඉතින් මම ස්කූල් එකට ගිහලා ටික වෙලාවක් යනකොට තමයි මල්ලිලව එළියට දුන්නේ. ඉතින් මල්ලිවත් අරගෙන අම්මා මට එදා ගෙදරට මාළු වගේක් ගේන්න කිව්වා. ඉතින් මල්ලිත් එහෙම මාකට් එකට ගිහිල්ලා මාළු ටිකත් අරගෙන මල්ලිට කීල්ස් එකට යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එයාවත් කීල්ස් එකට එක්කන් ගිහිල්ලා එයා ආස දේවල් අරන් දීලා එයත් ඉතින් අපි ගෙදර එන්න ගෙදර ඇවිත් ටිකක් ඉඳලා මම මුලින්ම කළේ මම කලින් පාවිච්චි කරපු Huawei Nova 9SE කියන ෆෝන් එක මම ඒකෙන් චේන්ජ් වුණා Samsung Galaxy S24 Ultra ෆෝන් එකට. මම චේන්ජ් වුණාට මම ෆෝන් එක යූස් කරන්න නම් මාසයක් වගේ වුණාට මම තාම මගේ පරණ ෆෝන් එකේ තියෙන data මොකුත් මම අලුත් ෆෝන් එකට දාගන්න තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම ඉතින් ඒ data change කරගන්න එක කළා. මොකද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ ඉඳන් දවස් 2-3ක් වගේ තමයි මට ආපහු කැම්පස් එකට බැක් වෙන්න තිබ්බේ. ඉතින් ඒක නිසා මට ෆෝන් දෙකක් අරන් යන එක සහ මට දෙකක් එකට යූස් කරන එක මට පොඩ්ඩක් කරදරයි යන්න. ඒක නිසා මම normal යූස් කරන දැන් අලුතෙන් ගත්ත ෆෝන් එකට මම කලින් ෆෝන් එකේ තිබ්බ data ටික ඔක්කොම transfer කරගත්තා. ඉතින් ඒත් එක මහ රෑ වෙන්නත් ඇවිල්ලා තිබ්බ නිසා ඉතින් මම ඉක්මනට wash එකක් දාගෙන ආයෙත් ඉතින් පාඩම් කරන්න ගත්තා. පාඩම් කරලා ඉවර වෙලා මම මල්ලිත් එක්ක කීල්ස් එකට ගිය වෙලාවේ මෙන්න මේ රාමෙන් එක දැකලා මම අරගෙන ආවා. ඉතින් මම කලින් රාමෙන් එක ෆ්ලේවර් එකක් විතරයි try කරලා තියෙන්නේ. ඉතින් මට මේකත් try කරලා බලන්න හිතුණා. දැන් මම ගොඩක් දැකලා තියෙන මේ රාමෙන් එක ගොඩක් සැරයි කියලා. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් අරගෙනම ආවා. කොයිකටත් සැර වැඩි වුණොත් තාන්න කියලා. ඒ වුණාට මම හදලා බැලුවට පස්සේ මට ඒක ලොකු සැරක් තිබ්බේ නැති නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් එක මේ ඇඩ් කරන්නේ නැතුව තමයි මම රාමෙන් එක හැදුවේ. එහෙනම් අදට එච්චරයි. බයි බයි. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙන්නකම්. සුබ දවසක්.